දවසක් ආදරණීය ගෞරවනීය මාධ්‍යයට ඒ වගේම අද දිනේදී මගේ 49 වෙනි උපන්දිනයේ මම විශේෂ ප්‍රදර්ශනයක් පවත්වන තීරණය කරා අද දිනේදී ඒ නිසා ඒ සඳහා මගේ ගෞරවනීය ආරාධනය මැද මේ ස්ථානට පැමිණි අප පක්ෂයේ නායක පත්තරමුල්ලේ සිල්රතන අපේ හාමුදුරුවන් ප්‍රමුඛ මෙතෙන්ට පැමිණි බෙන්තරල් පිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නෙවිල් ඉකිදාද මෙතුමා ඇතුළු මගේ ආදරණීය සටන් සගයන් සියලුම දෙනා අපේ සංජය මහවත්ත නිලුක්ෂ කුමාර ඒ වගේම ආපනශාලා රුක්ෂාන් ඒ වගේම කාර්යාල ප්‍රවාහන සේවා සරත් අයියා ඒ වගේම පාසල් සේවා මල්ශ්‍රී වගේම අපේ ඒකාබද්ධේ කුමාර අයියා ඒ ඇතුළු ඒ වගේම ඉදිකිරීම් සංගමයේ අපේ සුපුන් ඇතුළු සියලු දෙනා ඊටාත්ම ගෞරවපූර්වක මේ අවස්ථාවේදී සිහිපත් කරනවා මේ අවස්ථාවට පැමිණි සම්බන්ධව. මොකද අපි අවුරුදු ගාණක් තිස්සේ මේ සිවිල් ව්‍යාපාරයේ තුල මේ එන්.එම්. පෙරේරා කේන්ද්‍රය මුල් කරගෙන මේ රටේ හඬක් නැති මිනිස්සු වෙනුවෙන් අපි දැවැන්ත හඬක් නගලා තිනවා. ඒකේ සාක්ෂිය තුලත් විද්‍යුත් සහ මුද්‍රිත සාක්ෂිය තුලත් ප්‍රදර්ශනයක් තමයි මා මේ ඉදිරිපත් සහ මේ බෝඩ් වල දාලා තියෙන්නේ. මොකද මේ දේ පෙන්වන්න හේතු වුණේ මොකද ජීවිතය කියන එක කොයි මොහොතේද කියන්න බෑ. මේ වෙනකොට අපේ හාමුදුරනේ පෙරේරාත් මට මරතර්ජනය කරා. ඒ සම්බන්ධව මම අද CID එකට ගිහිල්ලා හොඳ අඩව්වක් අල්ලන්න හැදුවේ. මම ඒක නැවත්තලා මම ඒක තානාපති කාර්යාලයෙන් තීරණය කරා මේ තිනේ නම්බර එක. පළවෙනි එක පෙන්නන්න. 0112 නම්බර එකකින් මට ආවා. මම ඊට හොඳින් යාට ආමන්ත්‍රණය කරා. ඒ හඬපටිත් තියෙනවා. සියල්ල මම අන්තර්ජාලය සහ හැමතැනම අදාළ පාර්ශ්වය යවලා තියෙනවා. තව වෙනතුරු මේ සම්බන්ධව කිසිදු ආකාර දෙයක් නැහැ. ඒ නිසා කොයි වෙලාවෙත් දන්නේ නැහැ ජීවිතේ. යම් මේකෙන් අපේ ජීවිතය හැමුණොත් පෙර උසාවි තියෙන වැරදි හොයලා එහෙම නැත්නම් ජපානට හරි ඩුබායි වලට හරි කංගැට්ටා ලිංගැට්ටා නමකට දාලා අපේ ජීවිතේ ඒ මරණය එතන යටපත් කළ දානවා. මොකද මගේ ආදින සටන් සගයා අපි නිලුක්ෂ රංජි චිරන්තලත් එක්ක අපේ ආදින සටන් සගයා සුනිල් ජයවර්ධන ලීසින් මාපියා වෙනුවෙන් පෙනීදලා අර කොහෙවත් යන හතරනේ පොල්ලෙන් ගාලා මරලා දැම්මා. අද ඒ හතර දෙනා උසාවිය යනවා. මේක මෙහෙව් පේන් ටික එළී ඉන්නවා. අපේ ආදින. හරිනේ? සුනිල් දරුවගේ සුනිල් අයියේ දරුවෝ ටික ඒ වගේ සුනිල් අයියා අරන් ආපු ඒ අවිධිමත් වෘත්ති විශේෂ තීරෝතරත මේක ලීසින් මේ සියල්ල මේ වුණා. අද ඒ සම්බන්ධව ලීසින් සම්බන්ධව අපේ සංජයලා මේ පොතුපිට පෙනීන සුනිල් අයියා සරංග ව්‍යාපාරේ අපි අගය කරනවා. හැබැයි ඔහුගේ මරණයට සාධාරණයක් උන්නේ. ඒ වගේ තමයි අපිට මොකක් කර දෙයක් කියලා කොහේ හරි එක්කලා දායි. දැන් ඩෑන් මැරුණා. මොකක්ද උනේ? හඬපටියක් ආවේ ඉතින් වැඩි ඉවරයි. ඒ නිසා මරණය අපි අතහැරලා තියෙන්නේ. ජනාධිපතිතුරු පහක් එක්ක මේ සටන් ව්‍යාපාරේ අපි ඉන්නේ මේකේ. අද ඊයක නෙමෙයි. ඒ නිසා පළමුවෙන්ම කියන්නේ අන්න එහෙම දෙයක් වුණොත් මේ රටේ අසේල සම්පත් අවුරුදු 14ක් තිස්සේ මේ රටේ මොකද්ද කරේ කියන එක මම සාක්ෂියක දාලා තියෙනවා. මට අභියෝග කරගට්ටිය මම එදා කිව්වා එන්න කියලා. හැබැයි කවුරුත් ඇවිල්ලා නැහැ. මොකද අර YouTube වල අර එමේ මට ඔය කමෙන්ට් ගහන දායක සභාවේ පළවත්තේ මෑන් පවර් එකේ මහත්තුරුන්ටයි කට්ටියට මම ආරාධනා කරා එන්න කියලා කවුරුත් ආවේ නැහැ. ඒ නිසා එක වෙනකම් පුළුවන් ඇවිල්ලා මේක ඇත්ත නැත්ත මොකද කරේ කියලා බලන්න. නැත්තම් අපි මොකද මගේ දරුවෝ හතර නාලා නැත්නම් අගතියක් එනවා. මොකද මේ දරුවෝ තමයි මගේ බිරිඳ තමයි මේකේ දැඩිව මානසික සහ ශාරීරික වශයෙන් නොයෙකුත් ආකාර පීඩාපත් වෙන. මොකද මම හිරේ විලංගු හැරේ මේ උත්සාහ යනකොට මේ කොළඹ ඇවිල්ලා මේව කරනකොට උපවාස කරනකොට ඒ අයට මොකද ඒ අයගේ තියෙන පෝෂණය සඳහා වෙන් කර මුදල් තමයි මම මේ කාලේ මාස සාකච්ඡාවලට පවා වෙන් කරේ. මේ තියෙන්නේ මම මේ සිවිල් ව්‍යාපාරයට ඇවිල්ලා 2012 ආවේ 2011 තමයි දරුස්මාන් වාර්තාවට පයින් ආවේ කොළඹ ඉඳන් මාතරට. මේ තියෙන්නේ මාධ්‍ය නිවේදන ගහපු එක. මේකේ කොහෙන් එක ගත්තත් මාධ්‍ය නිවේදනයක් තියෙනවා. මේකේ මම 2011 මම තමයි මාතර ඉඳන් කොළඹ පයින් ඉන්නේ දරුස්මාන් වාර්තාවට. බැංකිපුන්ගේ වාර්තාවට 2011 මැයිවල මාතර ඉඳන් කොළඹට එන රණවිල් ස්මාරක බත්තරමුල්ලේ මම එන්නේ. දැන් ඔය જાතිය ගැන දැන් මේ ජිනීව සම්බන්ධ කතාන කට්ටිය එදා මට හිටියේ නෑ කවුරුවක්වත් අල්ලතොටියක්වත් දෙන්නේ. හරි? මම තමයි වැඩි පටන් ගත්තේ 2011. එතනින් පස්ස තමයි මම ආපනශාලා හිමියන්ගේ සංගමය හදන්නේ. එතනින් පස්ස තමයි මම පාරිභෝගික ජාති ව්‍යාපාරය හදන්නේ. එතනින් පස්ස තමයි මම මේ සියලු සංවිධාන ටික හදන්නේ. මේ තියෙන ওই සියලු විස්තර ටික. මොකද මම මේවා ජනගත කරලා තියෙන මේ තියෙන මාතරන් කොළඹට පාගමනේ පළවෙනි මාධ්‍ය නිවේදනය. මේ තියෙන සමස්ත ලංකා ආපනශාලා එකමුතු පළවෙනි මාධ්‍යම නිපොන් නෝල්ලේ තිබෙ මේ තියෙන බිල මේ තියෙන මාධ්‍ය නිවේදනය. මේ තියෙන පාරිභෝගික ගොවැසි සුරුකීමේ සංවිධාන ටෙහෙඩ් එක. මේ තියෙන දරුවන්ට ජාතික ව්‍යාපාරයේ මේ අපෙන් පස් තමයි අනිකුත් හෙටක් සේරමාවේ පීතුරු හෙටක් එහෙම අපේ රතනහාමුදුරුවෝ සේරමාවේ මේවෙන් තමයි මේ දිනත් එක තියෙනවා. මේ තියෙන රෝගී අයිතිවාසිකම් වෙන්නේ මේ රාජතමැතිතුමා වෙන මං වෙලා පෙනී හිටියා. රාජතමැතිතුමා මොකද හොඳ වැඩක් කරා පැණි බීම සම්බන්ධව ඔහුට එරේ වෙනකොට මම රෝගී අසුන් ජාතික ව්‍යාපාර මං එතුමා වෙන පෙනී හිටියා. මේ තියෙන ලෙටර් හෙඩ් එක. මහජන සුරුකීමේ පදනම.
ඊට පස්සේ ස්වාධීන පදනම මේ ස්වාධීන පදනම කියන්නේ මෙතුමා තමයි ලංකා කම්කරු පිළිමයක් හදලා එකම කෙනා. ඩී.සී. අබේවර්ධන මහත්තයා. එයා අවසාන මොහොතේ ඇවිල්ලා අපිත් එකතු වෙලා රැලියක් කරේ රැලියේ පෝස්ට් එක මේ තියෙන ජනතාවගේ නුගේ කොටදී. හරි. එතකොට මහජන සුර්ගෙන් පදනම මේ දේවල් අපි මෙච්චර දේවල් කරේ මේ රටේ ලාභ ප්‍රයෝජන ගන්න නෙමෙයි. අපිට වත්කම් බරකම් වල අපේ ලොකු දේවල් නැහැ. හැබැයි අපි රටේ මිනිස්සුන්ගෙන් යම්කි කාර්යභාරක ඒ කරපු වත්කම තමයි මේ පෙන්වලා දෙන්නේ. ඒ නිසා මේක පෙන්වන්න හේතුව මොකද දිගින් දිගට මට ආව තර්ජනින්ද කොම්පඤ්ඤු විදියේ පොලිසිය බැමිල්ලක් තියෙන තව වෙනතුරු කට උත්තර ගත්තා. එහෙම නෑ සාක්ෂිත් එක දී තියෙන Facebook එකේ ප්‍රසිද්ධිය මට තර්ජන කරපේ. ඒ නිසා අපිට නිකන් මේ බල්ලෝගේ මෙරළ යන්න බෑ. එහෙම ගියත් අපිට වටිනාකමක් තියෙනවා අපි කරපු කාර්යභාරයට. අපි කරේ මේ රටේ මිනිස්සුන්ගෙන් ආර්ථික ලාභෙන් තොරව. ඒ නිසා තමයි මේ අද මේ ප්‍රදර්ශනය මෙතන පවත්වන්න ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ. එතකොට ඒකට පැමිණි සියලුම දෙනාට මම ගෞරවපූර්වක කරන මේ වෙලාවේ මට ඇවිල්ලා මේ ප්‍රදර්ශනයට ඇවිල්ලා මේ මගේ වටිනාකම මේ කරපු කාර්යභාර දැකලා මට ශක්තියක් වෙන පැමිණි සිදු වුණාට මම නැවත වාගේ ස්තුතිවන්ත වෙනවා අපේ නායක හඳු ප්‍රමුඛ සියලු සිවිල් ආදරණීය සටන් සගයන්ට. එතකොට අද මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්ද වෙනකොට තව වෙනතොරු මේ රටේ මේ තියෙන පාරිභෝගික පනත මේ 2003 හදු පාරිභෝගික පනත මේක තව වෙනතොරු එක වචනයක් සංශෝධන කරන්න බැරි මේක දඩමුදල් වැඩි කිරීමක් තමයි කරේ. මේ ආපනශාලා සංගමයේ අපේ රුක්ෂා දන්නවැති දඩමුදල් වැඩි කරේ. මේ තියෙන ආහාර පනත මේ තියෙන 1980 පනත මේක තියාගෙන තාම රසකාරක වර්ණකාරක කෙමිකල් අපි කියන අජිනමොටෝ කෙසෙලිඩෝ ගිලි ඉදන බෙහෙත ඇතුළු සියල්ල තහනම් කරන්න විදියක් නැහැ. මෙන්න මේ පරණ යාල්ගේ පනත තියාගෙන මෙන්න මේවයි මේ රටේ මූලික ප්‍රශ්න. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට හෙට රටක් ඕන නම් එයා ජීවත් වෙන්න ඕන සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න ඕන තමයි හම්බකට මුදලට සාධාරණකම විරෝධ පොලේ අපි ඔක් කතා කරේ. ඒ නිසා අද ඒකට තව වැඩ පිළිලක් නෑ. අද පේනවා ඇති මේ වෙනකොට ප්‍රධාන මාතෘකාව කීරි සම්බන්ධ. අද රුපියල් 400 හොයන්නේ නෑ. ඒ නිසා මේ කීරි සම වර්ජනය කරන්න පුළුවන් සතියක් මේ සිරු හාල් ටික මේ කට්ටිය දනගස්සන්න පුළුවන් අර බිත්තරේට බිස්කට් එක කරවගේ. ඉතින් අපි මේ රටේ පාරිභෝගික සමාජයේ තරම් බලමුළු ගන්නෙලා නෑ. ඒ නිසා තමයි අද ව්‍යාපාරිකයෝ තමන් හිතුව ගන්න කපන්නේ. හැබැයි රජයක් තියෙනවා අපි හිතුවේ මේගොල්ලෝ මේ කරાવી කියලා. මෙයාලා මේ විතර මේ ප්‍රශ්න සම්බන්ධව තව විතර මීක් නෑ. අද බරපතල ප්‍රශ්නයක් මේ සමාජ විශේෂයෙන්ම හෝටල් වලට සංචාරක පිරිලා ඉතින් ඉන්නවා. සංචාරක ප්‍රධාන වශයෙන්ම කීරි සම්බන්ධයෙන් ෆයිට් රයිස් ගානේ පොඩි අබන්නල් වල. ඒ වගේම ප්‍රධාන බෙලේ රයිස් ඇන් කරි හදන. ඒවට කීරි සම්බන්ධ අත්‍යවශ්‍යයි. ඒක නෑ. ඉතින් මේක තියෙන්නේ මේ බූරු නිලධාරීන් ටිකක් නිශ්චිත කුෂිකාර්මයේ සම්බන්ධව දීර්ඝකාල වැඩපිළිවෙලක් සලස්මක් නැති එකේ ප්‍රතිඵලය තමයි අද අපිට සිදුවේ තිබෙන්නේ මේ ප්‍රශ්නේ කාලෙන් කාලට එකේ ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා ඉල්ලුමට සැපයුම අනුව දෛනික පරිභෝජනය මාසික පරිභෝජනය ඒ සම්බන්ධ දත්ත තියෙන්න ඕන. ඒ දත්ත නැති නිසා තමයි අද මේ ප්‍රශ්නේ ඇවිල්ලා පාරිභෝගික බරවතල ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙන්නේ. අනිත් පැත්තක අපි පෙරද අපේ ආමෘත් එක්ක අපි පාරිභෝගික අධිකාරියට. ඒ තමයි ඔයාලා ගන්න සෑම භාණ්ඩයක්ම මිල බලන්න ඕන. ඒ වගේම කල්ලිකුත්තිමේ දිනය නිෂ්පාදන දිනය මේ සියල්ල බලන්න අන්වීක්ෂයක් ඕන. කැම්පේන් නම ලොකුවට තියෙනවා මිල ගහලා තියෙන පොඩියට කූඹියක් උනේ. ඒක කොහොමද දැනගන්නේ? ඇයි ඒක ලොකුවට ගහන්න බැරි? ගැවුවොත් ඇහි පොට යනවද? බලනකොට ඈ ඒ නිසා මේවා මේ රටේ පාරිභෝගිකයස අයිතිවාසිකම්. අද කම්පැනි කාර ලොකෝ නම ගන්න මේ ගන්න අස්සේ ගහන කළු පාණින් බිලයි මේ කල්ලිකුත්තිය වෙදිනා තේරම. ඇයි ඒක ලොකුවට ගහන්න බැරි? අද පොඩි කඩවල සිරුර කඩවල හැමතැනම තියෙන උදර්පණ තල වයසක මාමල තමයි වැඩිපුර කඩවල ගන්න බලන්න ගිහලා පොඩි කියලා බාන් බිස්කට් එකක් ගත්තොත් අරක බලලා මෙහෙම බලලා මිල කියන්නේ. ඇයි ඒක ලොකුවට ගහන්න බැරි? මෙන්න මේව අපි කතා කරේ. මේ රටේ තාම පාසල් දරුවෝ කන්නේ පට්ටපල් ජරාව. විශ්වවිද්‍යාල දරුවෝ පට්ටපල් ජරාව කන්නේ. පොලිස් නිලධාරියෝ විශේෂ පොලිස් ස්ථානවල මෙස්සය කන්නේ පොලිසිය රුපියල් 10000ක් විතර කපන මාසෙට කවදාකවත් තලපත් මාළු කැල්ලක් පරා මාළු කැල්ලක් කෙලවල මාළු කැල්ලක් කරම් මස් ටිකක් ඌරු මස් ටිකක් චිකන් කැල්ලක් පොලිසිය දාන්න කන්න බෑ. අර මෙස්සක හැමදාම තියෙන්නේ පරිප්පොද්ද යට කැලේ මිරිස් උඩ පාවෙන දිය හොද්දත් එක තමයි පොලිසිය දාන්න කන්නේ. සමහර පොලිස් දාන කෑම එක හොඳයි. මොකද ඔවුන්ගේ පඩියෙන් තමයි මෙක්ස් එක උයන්නේ. පොලිසියදාරින්ට ගුණාත්මක කෑම වේලා දුන්නොත් තමයි රට වාහන තියා අපරාධ විමර්ශනය කරන්න පුළුවන්. අද කන්නේ පට්ටබල් ජරාව. මම වැරදි නම් මම නඩු දාන්නේ. මම මේක පෙන්නලා දිනවා. අද රෝහලේ ගුණාත්මක කැමයක් දෙනකොට රෝහලේ දෙන තනිකර රෝගීන්ට අවශ්‍ය දේවල් නෙමෙයි. මම ඊයේ පෙරේද හෝමාගම රෝහලේ දැක්කා තනිකර පොල් සම්බුලි බති උදේට දෙන්නේ. ඒක රෝගියට කොච්චර කැම වේලක් වෙන් කරන දවසකට කවුද මේක ගහගන්නේ? හිරකාරයාට ගුණාත්මක කැම වේලක් දෙන්න ඕන. පරීක්ෂා කරලා ගන්න බන්ධනාගාරයෙන් එළවලු ටික. එතකොට මේ රටේ මේවකෝ. නිසා අද පාසල් දරුවෝ රාජ මේ සියලුම කන්නේ දෙනාව තව වෙනදු වැඩ පිළිලා හදලා නැහැ. තව වෙනදු වැඩ පිළිලා හදලා නැහැ මේගොල්ලෝ. අපි මේ ආණ්ඩුවේ ඉඳගෙන මම 2018 පළාත් පාලන මැතිවරණ ඉල්ලනකොට මේ තියෙන සියලු විස්තර ටික මේක මම කියලා තියෙන මොකද්ද ගෙවතු වාර්තිකයක් තුලින් දිග්ගමන අපි යායකයි කියලා. අපි ගමේ තියෙන නිෂ්පාදන ආර්ථිකතාරා ජනතාවට අපේක්ෂා කරමු 2018 මන්ත්‍රී දුර කම්මන මට අඩුවානි ස්තුතියක් කියන තු මන්ත්‍රී දුර දුන්න වෙන හේකුට. අර තියෙන මට තියෙන ආධාර පත්‍රේ ටිල්ලින් සිල්ල මහත්තයා.
සල්ලි එකතු කරන්න කියලා. හරි? අර දින මං ගහ පෝස්ටර් තේරම සාක්කි එක්ක. ඒ නිසා අපි හැම පක්ෂයක් එකම ඉඳගෙන මේ රටේ කරේ මේ රටේ පාරිභෝගිකයන් පිරිනින් එක. මම පාර්ලිමේන්තු මැති වෙන 3ක් ඉල්ලලා තියෙනවා. මේ තියෙන 2010 මේ පෑනේ නාත් අමරකෝම මහත්තයාගේ. ඊට පස්සේ මම 2015 10 ඉල්ලුවා එක්සත් ලංකා පෝජන පක්ෂේ කෝප්පේ. ඊට පස්සේ මම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ආනන්ද සංග්‍රහිත එක්ක සුසිල් කෙනෙල්පිටියත් එක්ක අපි තරම් කරා. මේ තුනේ පෙනී හිටියේ අපි මේ රටේ ආහාර පාන සම්බන්ධව. විශේෂයෙන්ම උතුරේ විශේෂයෙන්ම දමිලාය තමයි මේ ආහාර පාන ශේෂ්ඨයේ ඉන්නේ. මේ අය නිසි ආකාරයට පඩි ගෙවන්නේ නැහැ මිනිස්සු ගහලා බලන්න හෝටල් වැඩිපුර. හරිද? මාස දෙක තුන ඉඳගෙන යන ලක්ෂ ගණන් පඩි දෙන දෙන්නේ භාගයක් ගහලා බලනවා. අසාධාරණයි. අපි ඒ වෙලාව යාපනේ අපි යෝජනා කරා ඒ ඉන්න තරුණයන්ට එලෝ රොටි රෝල්ස් අතුරු මේ ආහාර පාන තාක්ෂණ මේ කැම්පේන් එකක් පටන් ගන්න පාඨමාලා පටන් ගන්න ඒත් පුහුණු කරලා දෙන්න කියන එක. අපි කරමු යෝජනා. මම ආනන්ද සංග්‍රහී මහත්තයා යෝජනා කරේ ඒ වෙලාවේ. ඒ නිසා අපි හැමතැනම පෙරීරි මේ පාරිභෝගිකයනි. ඒ නිසා අද අපිට මේ කොයිවත් නැතුව මේ අගල්පල්ලි අර මේ කැලපල්ලි හිටපියන් ගිහලා අද කමෙන්ට් ගහන බල මොකද කරේ කියන එක. අපි කරපු දේ තමයි මේ රටේ මිනිස්සුන්ගේ ශක්තිමත්. දැවැන්ත සිවිල් ව්‍යාපාරයක් අපේ රටේ තියෙනවා. හැබැයි මේ සිවිල් ව්‍යාපාර තාම බැරුණා පාර්ලිමේන්තුවේ එක නියෝජනයක් දාගන්න. පළාත් සභාවට දාන්න පළාත් සභාව තිබුණා. ප්‍රාය සභාවට හරියට බන අපේ සංජීව තම්මි විතරයි අපේ සිවිල් කියාගෙන හිටිය දන්ට ඉන්නේ මේ ප්‍රාදේශ සභාවක හරි. හරිද? එතකොට මේ සිවිල් ව්‍යාපාරේ ගහන පොළොව වලින් තමයි ගෙඩි අහුලගෙන මේ අප්පහාමිලා අද පැනලා තියෙන්නේ. අද 159 භාගයක් හිටිය අරගලේලාවේ ඇඳන් යට. මොකද කියලා දන්නේ නැහැ. හැබැයි අද පාර්ලිමේන්තුවේ මේ කාර්යභාර කරුව අපේ සංජයලා, රුක්ඥාන්ලා, මේ නිලුක්ෂලා, මේ පාසල් සේවක කාර්යාල ප්‍රාන්සය මේ කුමාරලා මේ සියලු දෙනා මේ රටේ සිවිල් ව්‍යාපාර වලින් දැවැන්ත කාර්යභාර කරපු කට්ටිය. හැබැයි අද ඒගොල්ලන්ට මේ රටේ නීති හදන්න යන්න බැරිලා තියෙනවා. ඒ නිසා මෙන්න මේවා ඉදිරියේදී අනිවාර්යයෙන් වෙනස් වෙලා අපේ සිවිල් බලය අපි මේ රටේ සිවිල් ව්‍යාපාරයට කරපු කාර්යභාරය කිසි කෙනෙක් කළේ නැහැ. පැහැදිලි ආහාර පාරිභෝගිකයා කියන කතන්දරේ මේ රටේ ගෙනේ අපි. වසවිස කතන්දරේ ගෙනේ අපි. පාසල් මත්ද්‍රව්‍ය ගෙනේ අපි. විශ්වවිද්‍යාල දරුවෝ කැම ගෙනේ අපි. රාජසේවක කැමෙක් ගෙනේ අපි. බිස්කට් එක වැඩිනකොට කෑ ගැව්වේ අපි. බිත්තරේ දානකොට ඇඟිල්ල ගහලා නවත්තන්න කියලා හුවේ අපි. නැත්තම් 100ට යන්නේ බිත්තරේ. හරි පාම්පිටි රුපියල් 450 වෙද්දී අපි කට්ටිය කියලා ප්‍රමිති ආයතනයේ ගාව මතකයි සංජය පාම්පිටි හල්ලා බෙන්නුවා පාම්පිටි පණුවත් එක්ක හරිද ඒ නිසා මේ සිවිල් ව්‍යාපාර අපි දෙයක් කරලා තිනවා අපි මේ රටේ අනාගතේ මේ සිවිල් ව්‍යාපාරයේ ශක්තිමත් භාවය දකින්න තමයි අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ මොකද අපි කරපු කාර්යභාරය ඔය 159න් දැන් උදාහරණයක් ගන්න පාරිභෝගික ඇමති වහන් සමරතිංග එක තැනක පාරිභෝගික යනවා පාර්ලිමේන්තුවේ එන්න කලින් කතා කරලා තියෙනවා අපේ හඳුනේ මං අයින් කරන්නේ සිවිල් ව්‍යාපාරය අපේ සටන් සංඝ ඉස්සරහා මම මේක මාධ්‍ය ඉස්සරහා ඔය පාර්ලිමේන්තුවේ 3 දෙනා පාරිභෝගික යන එක තැන කැසට් එකක් තියෙනවා කැසට් එකේ තියෙනවා හරි මෙහායන් සාඩ් වල තියෙනවා මම අයින් සිවිල් ව්‍යාපාරේ මම අයින් සිවිල් ව්‍යාපාරේ ඒ නිසා ඒගොල්ලෝ නෙමේ මත හේතු මේ රටේ අපි හැබැයි අද කොහෙවත් යන කට්ටිය තමයි මාද රට හදන්න තන්ට යන්න වෙලා තිබෙන්නේ අද පාරිභෝගික පනත අපි කියන හදනවා ආහාර පනත හදනවා අපි දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශ අඛිල විරාජ් කරස මැතිතුමා ඉස්තුවන්ත වෙනවා දෙහස් පාලේ පාසල් දරුවන්ගේ මත්ද්‍රව්‍ය සහ කෑම කතාන්තර එතුමා මේ ආදාස පොත්පින්චක් ගාලා ලංකා පුරා පාසල් වලට මේක දුන්න කලාප අධ්‍යාපන අක්ෂර සහ ජාතික පාසල් රා මේ තියෙන ඒසව ගහපු ලියුම අඛිල විරාජ් අධ්‍යාපන මම ඉස්තුවන්ත වෙනවා රාජසේන තැමතිවරයා මේ රටේ ට්‍රැෆික් ලයිට් සිස්ටම් මේ කොකාකෝලා පෙප්සි කම්පැනි ගේට් එක කරකැවෙද්දි ගැව්වා පෙප්සි වලටයි කොකාකෝලා වලටයි ට්‍රැෆික් ලයිට් සිස්ටම් පිටරටවල නෑ ලංකාවේ තියෙනවා ලුණු මේ අධික භාවිත නිසා ලුණු සීමා කරන්න ඒ වගේම අජිනමොට මේ සම්බන්ධ ගෙනාව හැබැයි නිලධාරි මේ වැඩේ කරන්න දුන්නේ නැහැ නිලධාරින් තමයි සම්පූර්ණ කෑවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පෙන්ෂන් ගියන් පස්සේ එයා යන්නේ බහුජාති සමාගමක උපදේශකයෙක් කියලා ඉතිහාස කතන්දර තියෙන මම නම් එක් කියන්න ඕන පෞද්ගලික හිටපු කට්ටිය කොහෙද ඉදී කියලා ඉතින් මෙන්න මේක තත්ත්වය ඒ නිසා අපි මේ වෙලාවේ පැහැදිලි ලෙස කරන්නේ ගෞරව මාධ්‍යයෙන් ඉල්ලා සිටින පළවෙනි දේ මේ රටේ ගුණාත්මක ආහාරයක් ලබා ගැනීම සඳහා සහ පාරිභෝගිකයාට හම්බ කරන මුදලට වෙළඳපොළ සාධාරණත්වය ආරම්භ දෙන එක තමයි ප්‍රධාන වශයෙන්ම අද මේ ප්‍රදර්ශනයේ පාත්‍ර අපි ඉල්ලා සිටින්නේ මොකද අපේ ජීවිත ශූර්ණය අපිට මේක කියන තර්ජන කරන්නේ නැත්නම් බය නැත පහකට බය නැ මේ කතා කරන්නේත් නැහැ හැබැයි දෙයක් වුණොත් මේ කන් ගැට්ටයි වලන් ගැට්ටයි අල්ලලා හරියන්නේ නැහැ මේකේ පිටිපස්සිතී ගාල්ලන්න බෙල්ල මුලින්ම මුගේ පොවුන් අරගෙන මේක එහෙම නැතුව අල්ලලා රක්ෂිත බන්ධනා කරලා පස්සේ අපරාධي වෙහිලා යනවා එහෙම වෙලා තියෙන අපේ සුල්ලයට දැන් ගහපුවෙන් නේ උන් හතර නෑ මොකෝ සුල්ලයියා උන්ගේ පවුල් ගන්න කියාද පොල්ලෙන් ගන්න ඈ ලීසින් කාරුන්ට තමයි ප්‍රශ්නේ දුන්නේ උන් අරා තමයි වැඩේ උනේ පරීක්ෂණ කෙරුන්නේ නෑ හතරක් නිකන් බොරුවට දැන් අධිකරණය ගිහලා මේන ඒ වගේ අපිට ඒක වෙන්න බෑ මේ ගෞරවනීය මාධ්‍ය මේ සිවිල් සටන් සගය ඉස්සරහා අපි අනිතර මම ප්‍රකාශ කරන්නේ අනාගතයේ මේක වැදගත් වෙන්න පුළුවන් නිසා තමයි ඒ නිසා මගේ අදහස් දැක්වීම මම ආසං කරනවා එකක් කියන්න ඕන පාරිභෝගික කටයුතු ඇමති වසන් සමරසිංහට එතුමාට ඇමති දැන් එතුමාගේ වත්කම් බැරකම් කතන්දරයක් යනවා කෝටි 20 ගණක් තියෙනවා මෙහෙමයි කියලා
එතකොට එයාගේ වීඩියෝ එකක් යනවා රත්නපුරේ ගියොත් කෙහෙල් කන හම්බ වෙනවා. අඹිලිපිටියේ ගියොත් හම්බ වෙනවා මේ දියුල් ටික. අරේ ගියොත් හාල් හම්බ වෙනවා කියලා එයා කියනවා. අපි දන්නේ නැහැ කතන්දේ. කොහොම වුණත් පාරිභෝගික කරුණු ඇමතිවරයා තමන්ගේ විෂය කාර්ය කරන්න ඕන. අද හාල් ප්‍රශ්නේ පාරිභෝගික බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ සම්බන්ධ කිසි ආකාර සොයා බැලීමක් කිසි ආකාරයක කරන්නේ නැහැ. ඒ නිසා වහාම මේ කීරි සම්බන්ධයෙන් පිටරණ කියන මේ කර යුත්තේ. ඒ නිසා එතුමාගේ වත්කම් බැරකම් සම්බන්ධව මගේ අදහස නම් ඔය වත්කම් බැරකම් ටික හදලා තියෙන්නේ අනාගතයට ගැලපෙන ආකාරයට. ඒ කියන්නේ අවුරුදු 5න් ඇමතිකම් ඉවරනකොට Tamanට හිමි දීපල හැටියට තමයි ඔය දාලා තින්නේ. ඔය දාපු කෝටි 27 දැන් බැලුවොත් ඕක නැහැ. හරිද? අනාගතයට ගැලපෙන ආකාරය තමයි මේගොල්ලෝක හදලා තියෙන එක තමයි අපේ අදහස. අපි එතුමාට කියන කරුණා කළා තමුන්නාසේ නිර්දෝෂී වෙන්න කරුණා කළා මේ මොහොතේ වෙළඳ පොලේ තිබෙන මේ කීරි සම්බ ප්‍රශ්නේ පිටරටින් ආනි කරන මේ කල යුත්තේ ඉල්ලුමට සැපයුම අනුව කුෂිකර්ම මහත්තයා ලාල්කාන්ත ඇමතිවරයා වහාම මේ වගා සැලැස්ම වගා කරන ක්‍රමවේදය කොහොමද කොච්චර නාඩු කරනවද කොච්චර කීරි කරනවද මේව දත්තට ගන්න අරගෙන ඒ අනුව වැඩ කරන්න එහෙමද පාරිභෝගික අපාදපත් කරන්න එපා අහිංසක පොඩි කඩවලට දඩ ගහලා ඒ මිනිස්සු උසාවි ගාන රත්යවතු කරලා ලක්ෂණම් ගන්න එපා ගානනම් ගහන දඩ මෙතන මෝල් පිට කරන දෙනින් ඒ මැතුව පොඩි මිනිස්සුන්ට ඒ වැඩේ කරන්න එපා කියන එකත් ඉතාමත් ගෞරව මතක් කරමින් මම ඊළඟට ආරාධනා මාධ්‍ය දින ගැළු තිබෙන